තෙරුවන් සරණයි සියලුම දෙනාට සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දිනේදී උතුම් මහා කාලි මෑණියන්ගේ පිහිට ආශිර්වාදේ ලැබිලා ජීවමාන අම්මාගේ පිහිටෙන් සියලුම දරුවන්ගේ සිත්වල තියෙනා වූ සියලුම කරදර පීඩා ඉවත් වේවා. උතුම් අම්මා මෑණියන් ජීවමානව මෝදර මුන්නේශ්වරම් උඩප්පු භූමියේ ජීවමාන වැඩ සිටිනවා. අම්මාගේ පිහිට ආශිර්වාදේ ලබාගෙන වරම් මාලාවන් තුලින් නොයෙකුත් ආකාරයෙන් දරුවන්ට පිහිටවන දේව ගැතිවරියන් අද ලෝකයේ සෑහෙන ප්‍රමාණයක් ගැතිවරුන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. අම්මා මෑණියන් කොටස් දෙකකට වන්දනාමාන කරන පිරිසක් සිටිනවා. එක කොටසක් නම් අම්මා යකින්නයක් ලෙස දකින්න කොටසකුත් අනිත් කොටස නම් අම්මා ජීවමාන දෙවඟනක් ලෙස දකින්න කොටසකුත් අම්මා වන්දනාමාන කරනවා. ඉතින් ඇත්තටම කියනවා නම් මෑණියන්ගේ පිහිට ආශිර්වාදය සියලුම දෙනාටම ලැබෙනවා. හැබැයි එය අම්මට ලේ දීලා ගොටු දීලා අම්මව යක්ෂණියක් ලෙස වන්දනාමාන කරන අයගේ ජීවිතවල අවදානම් තත්වයක් බොහෝ දුරට පැමිණෙනවා. හැබැයි ඉතින් ඒ අවදානම් තත්ත්වයේ මතත් වැඩ කටයුතු කරන දරුවන් නොයෙකුත් විදිහට අද ලංකා භූමිය තුලත් සිටිනවා. ඒ වගේම අම්මා ජීවමානව දෙවගණක් ඉතින් අම්මා මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලබන අම්මට කිරි ආහාර කිරිබත් කිරිපළතුරු පූජා දීලා අම්මා දෙවගණක් ලෙස දකින දරුවොත් අද බොහෝම දුරට හරි මාර්ගයක් සකසාගෙන මේ ගමන කෙටි කරගන්න සසර ගමන කෙටි කරගන්න අම්මගේ පිහිට ලබාගෙන වැඩ කටයුතු කරන දරුවෝ ඉන්නවා. මේ දෙවර්ගයත් එක්කම මේ මෑණියන්ගේ පිහිට ආශිර්වාදය සියලුම දෙනාට ලැබිලා උතුම් අම්මගේ පිහිටෙන් සියලු දෙනාගේ වැඩ කටයුතු වලට යහපත මිෂ්ඨ සිද්ධ වෙලා අම්මා මෑණියන් මේ දරුවන්ට නොයෙකුත් ආකාරයට වරම් මාලාවන් වලට වරම් ශක්තියින් දීලා තියෙනවා. අම්මා මෑණියන්ගේ පිහිටෙන් ඒ මහා ස්කාලි මෑණියන්ගේ බලශක්තිය පෙරටු කරගෙන සිකුරාදා අඟහරුවාදා කියන සතියේ දවස් දෙකක් මූලික කරගෙන වැඳුම් පිදුම් කරනවා. අම්මා මෑණියන්ගේ සත්කට්ටුවේ පිහිට ආශිර්වාදය ලබාගෙන සියලුම දරුවන්ගේ වැඩ කටයුතු දෙස් විදෙස් ලෝකවාසී සියලුම දරුවන්ට අම්මා යහපත ඉෂ්ට සිද්ධ කරනවා. අද වැඩි හරියක්ම අම්මා පිහිට වෙනවා. සතුරු කරදර එතකොට නඩුහබ එතකොට Tamanට වෙලා තියෙන බොහෝ විපත් වලට එතකොට අම්මා කරදර පීඩාවන් ලක් වෙලා තියෙන සියලුම දෙනාට යහපතක් ඉෂ්ට සිද්ධ කරන්න එක සිතින් මෑණියන්ව වන්දනා